සුරේෂ් සලෙයි මහත්තයා දැන් අත්අඩංගුවට ඉන්නවා. ඔව් පෙරේද ප්‍රකාශ කරලා තිබුණා මහේස්ත්‍රාත්තුමා ඉදිරිපිට විවෘත ප්‍රකාශ කරන්න අවශ්‍යයි කියලා. මුළු රටම බලන් ඉන්නවා මේ ප්‍රකාශය දිහා. අපි බලමු මේක තාර්කික අවසානයක් කරා ඇවිල්ලා තිබෙනවා. දැන් ඒ සම්බන්ධයෙන් ගොඩක් අය කලබල වෙලා තියෙනවා නේ. දැන් අපි ඉලදරුවකින් තියෙනවානේ. සමහර යුද විශ්ලේෂකෝ කියන මහත්තුරු කොහොමද පිල්ලයන් හම්බුනේ? අවස්ථා කීපයක් හම්බුනේ. පිල්ලයන් පොත්පත් ලිව්වා කියනවා. ඒ පොත්පත් ලිව්ව පිටිපස්සේ මහාචාර්යවරයා ඉන්නවද? එයත් පොත්පත් ලියලා තියෙනවා. ඊට පස්සේ ගම්මන්පිල මහත්තයත් පොත්පත් ලියලා තියෙනවා. මේක ඔක්කොම කතුවරා එකයිද නේද? ඒක හරි හදිස්සියෙන් මහමොල කරුවා අහවලා කියලාවලා ඒ මහාචාර්යවරයා ගම්මන්පිල මහත්තයත් පිල්ලයන් නැවතත් උත්සාහ කරන්න පටන් ගන්න තිබෙනවා. ඊට පස්සේ මේ සුරේෂ් සලේ මහත්තයා අත්අඩංගුවට ගත්තට පස්සේ මහමොල කරුවා අහවලා කියලාවලා වෙනම මේ සම්මන්ත්‍රණ තියන්න පටන් ගත්තා. ගොඩක් කලබල වෙලා තියෙනවා. ඉතින් මහත්තුරුණිය ඕගොල්ලෝ මේ අපරාධයට සම්බන්ධ නැත්තම් මේ උදේ දහම් පාසල් ගිහිල්ලා පල්ලියට ගිහිල්ලා ආගම අදහන්න ගිය මේ දරුවන්ගේ ඝාතනයේට තමුන්නාසලා සම්බන්ධ නැත්තම්, ගෝඨාභය මහත්තයා සම්බන්ධ නැත්තම්, සරත් වීරසේකර මහත්තයා සම්බන්ධ නැත්තම්, සුරේෂ් සලේ සම්බන්ධ නැත්තම්, හිටපු දේශපාලන අධිකාරී සම්බන්ධ වෙන්නේ නැත්තම්, ඇයි ඔබතුමාලා මෙච්චර කලබල? ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පාඩුවේ වැටි කරගන්න දෙන්නකෝ. ඕගොල්ලෝ ඇයි ඉස්සරහට බැලලා මහමොල කරුවා අහවලා එතනින් හරියට යන්න දෙයක් නැහැ. මෙච්චරත් හොයලා තින්නේ. ඇයි කලබල? ඉතින් අපි කියන්නේ අපි කලබල නැහැ. අපි මේ රටේ ජනතාව තියපු දේශපාලන විශ්වාසය මත ප්‍රදාන වෙලා අපි රාජ්‍ය පාලනය කරනවා. අඩුපාඩු ගැටලු මතුවෙනවා. ඒවට අපි ඒවා වෙනස් කරගන්නවා. වෙනස් කරගනිමින් අපි සංවර්ධනීය ගමනක අපි යමින් තිබෙනවා. ඒ වගේම ඉතිහාසයේ කරපු මනුෂ්‍ය ඝාතන අපරාධ එකක්වත් කාලයේ වැලිතලාවට යටපත් නොදී ඒ ඉතිහාසයට සාධාරණ කිෂ්ඨ කරන්න අපේ ජනවරම අඩංගු වෙලා තියෙන ඒ කාරණේට අපි වග කියනවා. ඒ නිසා ගොඩක් මහත්තුරුනි ඔය රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු 1.66 ලක්ෂයක් මහජන මුදල් අවභාවිතා කළා. බිරිඳගේ පුද්ගලික උපාධි ප්‍රදානසෝරයට ගියපු ඒවා එළිදරව් වෙලා තියෙන්නේ මහත්තුරුනි. ඒ නිසා ඔබතුමන්ලාගේ කලබලය අපිට පැහැදිලි. සුන්මුන් වෙලා නේද මියාමින්නේ විපක්ෂයේ කලබලය අපිට පැහැදිලි. එකට ඒකාබද්ධ වෙලා ප්‍රකාශනිකුත් කරන්නේ කලබලය අපිට පැහැදිලි. තමුන්නාසලට සදාකාලිකව මේ රටේ දේශපාලන දොර මේ රටේ මහජනතාව වහලා තියෙන නැවත අවස්ථාවක් නැත්තේම නැත. ඒ නිසා ලෑස්ති වෙන්න මේ සාධාරණ අධිකරණ ක්‍රියාවලියට සාධාරණ පරීක්ෂණ ක්‍රියාවලියට මුහුණ දීලිවලා එන ප්‍රතිඵලයේ භුක්ති විඳින්න හිත හදාගන්න කියලා තමයි ගොඩක් මහතුරුන් අපිට ඉල්ලන්න තියෙන්නේ.